සෙරප්පු බන්න කට්ටිය පන්නන්න සෙරප්පු බන්න කට්ටිය පන්නන්න ඔක්කොම. ඔය දායි යන්න බෑ ඇතුළට. මම අද මෙතනට පැමිණියේ මේ දරුවන්ට වෙන විනාශය ගැන මට ඇත්තටම ලොකු කනගාටුවක් දැනුණා. මම අන්‍යාගමිකෙක්. මම කතෝලික ධර්මයේ මගේ ධර්මය. නමුත් මේක බෞද්ධ රටක්. අපි ගරු කරන්න ඕනේ බෞද්ධ රටක් මේකේ. ඒ නිසා මේ හරිනි කරන්න යන වැඩේ කාටවත් පේන්නේ නැද්ද? අනේ ටිල්වින් අයියේ ඔබතුමාවත් මේකට බැහැලා මේ මොකද්ද වෙන්නේ කියලා බලන්නකෝ. මේ දරු පරපුරට මේ මොඩියුලේට මේ වෙබ්සයිට් එකක් ඇතුළත් කරලා මේකට ගුරුවරු 5000ක් යවලා තියෙනවා පුහුණු කරන්න. ඒතකොට මේගොල්ලෝ ගුරුවරු නෙමෙයිද? මේගොල්ලෝ දැක්කේ නැද්ද මේ වෙබ්සයිට් එක? සුමංගල හාමුදුරුවෝ දකින්නකම් මේ 5000 දැකලම නැහැ. මේ 5000ත් අයින් කරන්න ඕනේ. මොකද මේ ලොකු ව්‍යසනයක් මේ 5000 එකතු වෙලා හරිනිත් සමග එකතු වෙලා කරන්න ගියේ. ඒ නිසා මේ මවක් නෙමෙයි හරිනි. එයා ඇවිල්ලා විවාහක කාන්තාවක් නෙමෙයි. දරුවොත් නැහැ. ඒ නිසා එයා මේ තනතුරෙන් ඉල්ලා ආස්විය යුතුයි. එයා ඇත්තටම ස්වාධීනව ඉල්ලා ආස්වෙලා මේ ක්‍රියාමාර්ගයට ටිල්වින් අයියා මැදහත් වෙලා මේ හරිනිගේ ක්‍රියාමාර්ගය වෙනුවෙන් ඇත්තටම වැඩසටහනක් දියත් කළ යුතුයි. අද පොල් ගහන්න ආපු අරමුණ මොකක්ද කියලා කියන්නේ? අරමුණ මේකයි මහත්තයා. මම අම්මා කෙනෙක්. ඉතින් ඒක නිසා තමයි ප්‍රධාන වශයෙන්ම මම ආවේ. මොකද මේ අපේ මේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන ඇමතිවරිය 6 වෙනි වසර ඉංග්‍රීසි පොතට අනවශ්‍ය මොඩලයක් ඇතුල් කළා තියෙනවා. අපි බෞද්ධ ආගමික රටක්. අපි බෞද්ධ ආගමේ මිනිස්සු. ඒක නිසා ඒවා මේ අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මගේ දරුවෝ විතරක් නෙමෙයි මේ රටේම දරුවෝ බේරගන්න නිසා තමයි මම ඇවිල්ලා මේ පොල් ගැහුවේ ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව. ප්‍රධානම හේතුව අය විවාහ වෙලා නැහැ. ඇයට බබාලා නැහැ. සැමියෙක් නැහැ. ඒක නිසා ඇයට ඒ ගැන තේරුමක් නැහැ. අපිට දැන් ඔය ගැන අපිට තේරෙනවා අපි අම්මලානේ. ඒක නිසා හරිනම් කරන්න ඕනේ. අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන ඇමතිවරිය මේ ආණ්ඩුවෙන් ඉල්ලා අස්සිය යුතුයි. ඉල්ලා අස්සලා වෙන කෙනෙකුට බාර දෙන්න. අධ්‍යාපන ඇමතිවරිය ඉල්ලා අස්සිය. ඇයට තමයි මම ඇය විවාහ වෙලා නැති නිසා ඇයට මේ ගැන අවබෝධයක් නැහැ. ඒක නිසා මගේ දරු පරපුර මගේ දරුවන් බේරලා දෙන්න කියලා කතරගම දෙවියනි ඔබෙන් ආශිර්වාද ඉල්ල. ඒකට අපේ දරු පරම්පරාව විනාශ වෙන්නේ නැහැ. අලගාන් නිමිත කට්ටිය
මම පත්තු කරලා මොකද ඉන්න දෙකේ කොහෙද කපුරු වුණාද කපුරු සෙරප්පු බන්න කට්ටිය පන්නන්න සෙරප්පු බන්න කට්ටිය පන්නන්න ඔක්කොම. ඔය දාන් යන්න බෑ ඇතුළට. සෙරප්පු බන්න කට්ටිය පන්නන්න සෙරප්පු බන්න කට්ටිය පන්නන්න ඔක්කොම. ඔය දාන් යන්න බෑ ඇතුළට. කපුරු වුණාද දැම්ම ගහන්න එපා දැම්ම මම පත්තු කරලා මොකද ඉන්න දෙකේ කොහෙද දැම්ම ගහන්න එපා දරු පරම්පරාව විනාශ වෙනවා. ඇයට තමයි මම මේ කියන්නේ. ඇය විවාහ වෙලා නැති නිසා ඇයට මේ ගැන අවබෝධයක් නැහැ. මේ ඒක නිසා මගේ දරු පරපුර මගේ දරුවන් බේරලා දෙන්න කියලා කතරගම දෙවියනි ඔබෙන් ආශිර්වාද ඉල්ලනවා. අධ්‍යාපන ඇමතිවරිය ඉල්ලා
කපුරුවන ලාටද